තිබුණොත් ඒ පාසල් ළමයි ඉගෙන ගන්න පහසු වෙන්නේ ගොඩක් දුර යන්න නැතුව කියලා. ඒ අඩුව අපේ පොලිස් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා මෙතනින් එහාට හොඳ වෘත්ති අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කේන්ද්‍ර ස්ථානයක් බවට සැලෝම උපලින ඇකඩමි ආයතනය ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. ඔබ වාසනාවන්ත පිරිසක් ඒ ආයතනයේ පළමු කණ්ඩායම විදිහට අද සහතික පත්‍ර ලබා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙන හින්දා අද සහතික පත්‍ර ලබා ගන්න කැමති ඔබ සියලු දෙනා අපි ආරාධනා කරලා සම්භවනීය ආරාධනා මුදල් විදිහට පැමිණි ඔබව දිවල් වලින් අද ඔබ සහතික පත්‍ර ගන්න බලන්න ආවොත් පිළිගැනීම අපේ පාර්ශ්වයෙන් වෙන බලකීම. ඒ නිසා ඒ කටයුතු ඉටු කරන්න අපි ආරාධනා කරන්නේ සැලෝම උපලියන් ඇකඩමි ආයතනයේ අධ්‍යක්ෂකව උපලිගානේ මුලමැතිණිය මෙතුමිට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කැබිනට් සෙක්‍රටරි සර්පිලි සත්තා. දෙනාටම සතුටුදායක දවසක් වුණේ. අපි ගිය අවුරුද්දේ තමයි මේ වැඩසටහන දෙන්නේ හිටියේ. නමුත් අපිට තිබ්බ එක ගැටලු සහගත ප්‍රශ්න ගොඩක් තිබුණා අධ්‍යයනය ඉවර කරන්නේ. ඒ දේවලුත් එක්ක තමයි අද දිනය අපිට විශේෂ දවසක් වෙන්නේ. ඉතින් ඒ අරමුණු උදෙසා මට දායකත්වයේ සැපෙන්න මම කියපු සැනින් මගේ ආරාධනාව පිළිගෙන පැමිණි වාශි රණසිංහ මෙතුමියනි සැලොන් වාශි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියා මගේ ආදරණීය යාළුවා ස්තුතියි මෙතෙන්ට පැමිණියාට ඊළඟට ගල්ලැල්ල මිස් හරි ආදරෙන් ආමන්ත්‍රණය කරනවා වරද ගානක් මාව දාන්න හැංගිලා හිටපු මම කලරෙලි දකින්නේ මම නැත්තම් ජනතාවක් දකින්නේ මෙතුමියගේ සිරිකත පත්‍රේ ආදරේ හැමදාම ඉතින් ඔබතුමියව ආදරේ පිළිගන්න මගේ හොඳම මිතුරිය ඒ වගේම ඇගේම් නිලධාරී රසිකා වික්‍රමනායක මෙතන හරිද මොකද හේතුව කෙටි නමින් අපි හඳුන්වන්නේ එතුමියත් ප්‍රවීණ ශිල්පිනියා ඇගේම් නිලධාරිනියා ඒ වගේම මගේ ළමා පහුගිය කාලේ පාඨමාලාවකට ඇගේම් නිලධාරිනියක වශයෙන් සහභාගී වුණා. ස්තුතියි ඔබතුමියට මගේ ආරාධනාව පිළිගෙන පැමිණුණාට. ආදරේ දරුවෝ දෙන්න ඔබ දෙදෙනාට වර්තමානයේ මගින් අධ්‍යාපනය හදාරලා හොඳ රූපලාවන්‍ය ආයතන දෙකක් වර්තමානයේ වෙනකොට හොඳට ලස්සනට වැඩ කරගෙන යන සතුටේ දකින්න ඒ හින්දා ඔයාලවත් මම අගයන්න ඕනේ. ඒ හින්දායි මම ආරාධනා කරේ වර්ෂා ඔයාට රේණු මම ආදරෙට කියන්නේ. ඔයාට ආදරේ ස්තුතියි දෙන්නියට. ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපි පුංචි ඒවා මාන්ත්‍රතුමා කියලා තමයි මම කතා කරන්නේ. පුංචි ඒවා මාන්ත්‍රතුමා ඔබතුමාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ ස්ථානෙට පැමිණීම පිළිබඳව. ඒ වගේම අපේ ග්‍රාමීය නිලධාරිතුමා චමින්ද මහත්මයා බොහොම අමාරු වුණා කෝල් එක දීලා ගෙන්නනවා. බොහොම හරි වැඩ කටයුතු මාධ්‍යයේ මේ ස්ථානයට පැමිණියාට ඔබතුමාට බොහොම ආදරයෙන් පිළිගැනීමක් සිදු කරනවා. ඒ වගේමයි හේමන්ත මහත්මයා ඔබතුමාවත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ ස්ථානයට පැමිණියා. ඒ වගේම මගේ දූ දරුවෝ පිරිස හැමෝම හැම දිනාටම එක හා සමානම ආදරේ විශේෂයක් නැහැ කාටවත්. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා පුතේ. ඒ වගේම ඔයගොල්ලෝ ටික පැමිණෙන ඔයාලගේ දෙමාපියන් ස්වාමි පුරුෂයන් නෑදෑයන් මේ හැම දිනම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. පිටිපස්සේ ඉන්නවා ගල්ලෑන මිස්ගේ මහත්තයා මම ඉස්සරහට එන්න කියලා. එතුමාවත් විශේෂයෙන් ස්ථානයක් ආදරයෙන් පිළිගන්නවා. ස්තුතියි පිළිගැනීම මම හිතනවා මට මේ ඇති මේ මම විනාඩි 5ක කාල පරාසයක් ඉඳලා අපි දැන් ඉඳලා අපේ වැඩ ටික ආරම්භ කරමු.
විදේශිකාවියක් සහ කොස්මොනොලොජි level 5 and 6 හදාරාගෙන ඇය අපරගේ දක්ෂ ප්‍රවීණ ශිල්පිනියක ලෙස රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටී. පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. ඒ වගේම මේ වැඩසටහනේ නිර්මාතෘ සරුවන පුලි ආයතනයේ අධිපති පුලි ගණේගොඩ මහත්මිය ප්‍රමුඛ ඇගෙන් අධ්‍යාපනය හදාරපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ ඔවුන්ගේ ඥාතිකයන් ඇතුළු සර්වඥ අවසරයි. මම හිතන විදිහට අද ටිකක් පරක් වුණා මම ඉතින් මේ සාමාන්‍යයෙන් පරක් වෙලා ඇවිල්ලා සමාවිල්ලන එකත් හරි නෑනේ. ඒ ඉල්ලන්නේ නෑ මම. පරක් වුණා මම පටන් ගන්නද මම යනවා කොහොමද? මම හිතන විදිහට පුලි ගණේගොඩ මහත්මියගේ ගමනේ ආරම්භය මතක් කරොත් මම ඉතින් අවුරුදු 12,000කට වැඩි මට හම්බෙන්නේ. ඒකට මම හිතන විදිහට මේවා පන්ති කරේ නෑ එහෙමනේ. ඈ කරලා ලාවට මට හම්බුනේ මේ පිටුගෙදිම තමයි. ඊට පස්සේ මම කතා කරලා කිව්වා අපි මෙන්න මෙහෙම වැඩසටහන් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔයාලට පුළුවන් අනිත් එක්ක කරනවා වගේ ගිහිල්ලා එක එක තැන්වල මේවා පෙන්නනවා. ඊට පස්සේ මම එතුමියත් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අපේ උපදේශක මහත්මාත්මී 45ක් වගේ තිබුණ ක්ෂේත්‍ර එයා beauty bridal නම් මෑතකරයා එතකොට electrical plumbing වගේ කියන එකින් නොකී සීරම කට්ටිය ගෙනල්ලා අපි නාරයන් පිට පරාක්‍රම භාවවිද්‍යාලයේ මම දවස් 3ක වැඩමුළුවක් කරා. මුලින්ම සාතික පත්‍ර ලබා ගන්නේ නිලුකා දමයන්ති.
සඳරේනෝ අජිනි මදුමාලි සුවේද නුවන් විසුද්ධි සාධක ප්‍රධානය කිරීමේ පළමු අදියරේ ප්‍රධානයන් සමගින් එකතු වූ නෙත්මිනි ඊළඟට අජිනි මදුමාලි මෙයන්ට සාධකපත් ලබා දෙන්නේ එන්වීකු රූපලාවන්‍ය ශිල්පී පාඨමාලා වර්ණන කළ පිරිස සඳහා මීට පෙර ලබා දුන්නේ කේශාභරණ්‍ය ශිල්පී පාඨමාලාව සඳහා දැන් ලබා දෙන්නේ රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාව සඳහා ඉමාෂා සඳරේනු
ඉල්හානි. Kushani Rajapaksa. බොහොම ස්තුතියි දෙවන දියරේදී රූපලාවන්‍ය ශිල්පී පාඨමාලා සඳහා එන්වි අපේ ප්‍රවීණ ලේඛිකාව ශිරානි ගල්ලෑන මහත්මියත් එක්ක ඉන්නවා. මොකද මේ ගෞරවයෙන් තුමා ආරාධනා කරනවා සභා ආමන්ත්‍රණය. ආරාධනාවට බොහොම ස්තුතියි. ඇත්තටම උපුලි කියන්නේ මගේ අවුරුදු 20ක විතර බැඳීමක් තියෙන ඇත්තටම හිතවතියකට වඩා සහෝදරයක් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ පැමිණි මේ කට්ටියට මේ අනිත් නවක රූපලාවන්‍ය ශිල්පීන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ හරි වාසනාවන්තයි කියලා. මොකද මම මෙයාව අඳුරගත්තට පස්සේ උපුලිව මේ මට කියන්න පුළුවන් මෙයාගෙන් රූපලාවන්‍යයට වඩා ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඇත්තම ගොඩාක් හරි පිළිවෙල මේ හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ රූපලාවන්‍ය දැන් මම මෙයාලට තමයි පුලියලට තමයි යන්නේ. ඉතින් ගියාම මිස් මේක කරන්නේ මේක වෙනවා. මේකෙන් මේව කරපුවාම මේක නරකයි. අන්න ඒ වගේ මෙයා මම පුදුම පැහැදිලි කිරීමක් කරනවා. එතනම මේ නවක අද මේ පිට වෙන රූපලාවන්‍ය ශිල්පීන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ බොහොම වාසනාවන්ත පිරිසක් කියලා. සාහිත්‍යවත් ලබා ගන්නයි ඉදුරංග නෙත්ති කුමාර. ඉදුරංගනා
ධනංජනී සුමුදු නානායක්කාර නදීෂානී මුණසිංහ Tumidu Dilruk Supi Devanadiri Satka Padani Sarki Diptu Sampavani Over Silpudin. Abita Sambhavaniya Radhamutan Nivasalai අපි මගේ ආදරණීය මිස් ඔබතුමිය වෙන දවසයි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ කරපු ආරාධනාව. හිතා ගන්න බැරි තරම් වටිනාකමක් මට නැවතත් මිස් ලබලා දුන්නා. ජීවිතේ මගේ අම්මට පස්සේ ඉන්න දෙවෙනි අම්මා තමයි මගේ මිස්. මොකද මම ජීවත් වෙන්නේ අද මම හොඳ තත්ත්වකින් ජීවත් වෙන්නේ මගේ මිස් නිසා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් විෂය දැනුම මම ඒ ගැන කතා කරන්න අවශ්‍යම නැහැ. ඔයාලට දැන් තියෙන්නේ ඉස්සරහට ෆීල්ඩ් එකේ යන්නනේ. එතකොට මෙතෙන්දී මිස් කෙන් ලැබිච්ච පිටුව හරි ඔයාලා යනකොට ඔයාලට හොඳටම තේරෙයි. මොකද මම සැලෝන් එකක් දාලා අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා බිස්නස් එකක් එන්න මාස 6ක් විතර යනවා නේද මිස්? මම සැලෝන් එක දාලා බිස්නස් එකක් එන්න බලන් හිටියේ විශ්වාස කරන්න එක දවසක්. එදා ආපු කස්ටමර් අදටත් මාව හොයාගෙන එනවා. මම අසනීප වෙලා සතියක් මම ගෙදර හිටියා. නෑක්කේ ඔයා එනකම්ම අපි ඉන්නවා කියන තැන ඒ තැන හැදුවේ අපේ මිස්. මං තනිකර මිස්ගේ මම හිතනවා ෆොටෝකෝපි එකක්. මට මිස් වෙන්න බෑ. ඩස්ට් එක පිහින් එකේ ඉඳන් ක්ලයන්ට් කතා කරන එකේ ඉඳන් ඊට පස්සේ යාට මේ කොහොමද මේ අපි වැඩක් කරනකොට ඒක අපි එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ආෆ්ටර් කෙයා ටික දෙන්න ඕනේ. ඒ දේවල් හැමදේම මම ඉගෙන ගත්තේ මිස්ගෙන්. මම මිස්ට හා බියුටි කල්චර් ඉගෙනගෙන නැහැ. මම මිස්ගෙන් එහා කිසිම රූපලාවන්‍ය ශිල්පිනියක් ප්‍රවීණ කිසිම කෙනෙක් ගාවට මම අද වෙනකන් ගිහින් නැහැ. අනිත් එක තමයි තියෙන ලොකුම පිටුවහල බේස් එක හොඳ ගොඩනැගිල්ලක් හැදෙන්න නම් හොඳ බේස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා හරි ලකි යතින්. මොකද හොඳ බේස් එකක් ගන්න තියෙන මං කියන්නේ ලංකාවේ එකම කෙනා ඉන්නේ. සමාවෙන්න ඕනේ තවත් ශාස්ත්‍රයේ උගන්වන මිස්ලා ඉන්නවා. නමුත් මේ වගේ ගුරුවරේ මේ රටේ නැහැ. තියෙන දැනුම ඒක උපරිමෙන් දෙනවා. ඒක උපරිමෙන් දුන්නාට පස්සේ
අපිට මේ ශාස්ත්‍රය අප්ඩේට් වෙන කිසිම දෙයක් හොයා අපිට ඒකට හොඳ ඒක අර ඇගේ තියෙන්න ඕන. ග්‍රහණය කරගැනීමේ හැකියාවක් Tamanට තියෙන්න ඕනේ. ඉතින් මේ වෘත්තියේ ඉදිරියටම යන්න හොඳ රූපලාවන්‍ය ශිල්පිනියන් පිරිසක් බිහි වෙන්න. ඉතින් තියෙන හොඳම තෝතැන්න තමයි උපුලිමිස්ගේ ඇකඩමි එක. මම මේ වෙනකොට අවුරුදු 12ක් විතර මිස් වුණා. 12 පුරාවටම ඉන්නවා මිස් එක. ඉතින් අපේ ඉස්සරහට එන කස්ටමර්ස් හරි බුද්ධිමත්. ඉස්සර වගේ අයිබ්‍රෝ එක හදාගෙන මේ ඒක ඉස්සරින්ම නෑනේ අපි දැන් මට අවුරුදු 40කට කිව්වා. එතකොට අපි අවුරුදු 20න් විතර සැලොන් එකට ගිහිල්ලා බ්‍රෝ එක හදාගන්නකොට මිස් අපි හොඳ කිසි කෙනෙකුට මේ අර ඕනම තැනක තරගයක් දෙන්න පුළුවන්. සැලොන් 100ක් මැද වුණා මේ නෑ මම දැම්මොත් මට ඒ අවශ්‍ය දැනුම තියෙනවා. මොකද දැනුමෙන් තමයි අපි කස්ටමර් කෙනෙක් ග්‍රහණය කරගන්නේ. එයාලා අපි ගැන විශ්වාසය ඇති කරගන්නේ අපි දෙන සර්විස් එකයි ඒ දැනුමයි. අනේ ඒ දේවල් තමයි. ඒ දේවල් ඉතින් ඉගෙනීමෙන් ගන්න ඕන දේවල්. නැතුව කිසි දෙයක් අයිබ්‍රෝ එකක් හදාගන්න, ත්‍රෙඩින් එකක් කරන්න පුළුවන් වෙච්ච පමණට රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න බෑ. ගන්න අපි දැනගන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි මූලික අඩිතාලම හරියට වැටුණොත් එතනින් එහාට කිසිම තරමයක් නැතුව අපිට මේ ශාස්ත්‍රයේ ඉදිරියටම යන්න පුළුවන්. සමහර වෙලාවල් වෙනවා අපි හිතන්නේවත් නැති සැලොන් වලට ගිය අය මගේ ආයතනයට එන්නේ මිස් මට හිතා ගන්නවත් බැරි සැලොන් වලට ගිය අය ඉන්නේ. සමහර වෙලාවට යන්න එක සමහරු ඉන්නවා මිස් මේ අද ටයිම් නැති හින්දා මං ගාවට ආවේ කියලා. පොඩි වැඩකට සමහර ඊට පස්සේ ආයේ මහා පරිමාණ රූපලාවන්‍ය ආයතන වලට යන එක නතර වෙච්ච අවස්ථා තියෙනවා. ඒ හැම දෙයකටම හේතු වුණේ මේ මිස් උගන්වපු විදිහ. මම මිස් ගාව මාස 6ක කාලයක් ට්‍රේනින් වුණා. ඒ කාලය තුළ මිස් කොහොමද සේවාදායකයෙක්ට සේවය සපයන්නේ, යාන්ට කතා කරන්නේ කොහොමද, එයාව පිළිගන්නේ කොහොමද, ඊට පස්සේ ඒ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ යාට මේ පසු ප්‍රතිකාර මිස් ඒ දෙන්නේ කොහොමද? ඒ නීතියටම තමයි මම තාමත් යන්නේ. ඉතින් ඒ දේවල් වලදී මේ ඒවා ගන්න තියෙන හොඳම තැන මම හිතනවා මට වඩා වාසනාවන්තයි ඔය ඉන්න කට්ටිය කියලා. මොකද මිස් ගාව අවුරුද්දක කාලයක් වෙනවා. මම ඉතින් රැඳුනේ. ඉතින් හිතා අදිෂ්ඨාන කරගන්න හොඳ ගමනක් යනවා. කවදා හරි මේ අපි දැන් රේණුවක්යි මායාවු දැනට ඔයාලා දෙන්නෙකුත් මිස් වෙන්න ඕනේ. ඊළඟ වැලියුේෂන් එකේදී මම එනවා මෙතෙන්ට. අපි හිතපු දෙයක්. ඉතින් ඒ වගේ තැනකට යන්න අවස්ථාව උදා වෙන්නේ ඇත්තටම මිස් හින්දා. මොකද ගුරු මුෂ්ටියක් තියාගෙන ශිල්පය හරියට දුන්නේ නැත්නම් කවදාවත් අපිට ඉදිරියට යන්න බෑ. විශේෂයෙන් යන්න නම් මම ඉස්සෙල්ලම වගේ බේසික් හොඳම වෙන්න ඕනේ. ඉතින් බේසික් ඔයාලා හැමෝගෙම හොඳ වෙලා තියෙනවා. ශක්තිමත් අඩිතාලමක් වැටිලා තියෙනවා. ඒ අඩිතාලම ඔස්සේ ලස්සන අපේ මිස්ගේ නමත් රැකගෙන ඉදිරියට යන්න කියලා මම හැමෝටම කියනවා, ආශිර්වාදත් කරනවා ඒත් එක්ක. බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් හතරවන අදියරේ මුලින්ම සහතිකපත් ලබා ගන්නේ ඔබ මේ අවසන් අදියරේ NVQ level 4 උපලවන ශිල්පී පාඨමාලාව සභාවේ සහතිකපත් ලබා දෙනවා. නෙත්නි අහිංසා දිලිනී සෙවණති
ගිම්හානි ශාලිනී ප්‍රබෝධිකා තක්ෂිලා ලක්මාලී ශිරෝමී වෙතගෙදර අවසන් නදීගේ සාධක ප්‍රධානයේ සඳහා එකතු සම්භාවනීය ආරාධිත දෙබල. පළවෙනි එක කරපු ඉවෙන්ට් එකක් ඒ නිසා අපි ඉවෙන්ට් 25ක් කළා. පළවෙනි ඉවෙන්ට් එකේ චාර්ටර් කොහොමයි? ජීවිතේ තිබිච්ච හීන බලාපොරොත්තු සඵල කරගන්න ආපු සියලු දෙනා වෙනුවෙන් උපහාර දැක්වීමක් හැටියට ඔබලුවිස් මේ ලබා දෙන්නේ. ඔබලුවිස් මූලිකව රූපලාවන්‍ය පිළිබඳ හැදෑරීම් කරලා දශක ගණනාවක් පුරා ලාංකීය දරුවන අධීක්ෂණය කරමින් උපදේශිකාවක් විදිහට කටයුතු කරමින් එවැගේම විෂය නිර්දේශ සම්පාදනය කරමින් ඒ සියලු කටයුතු වලට දායකත්වය ලබා දෙමින් තමන්ගේ රූපලාවන්‍ය ආකාරය පවත්වාගෙන යන ප්‍රදේශයේට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් ලබා දෙමින් කටයුතු කරන අතරේදී තමයි උපුලි ඇකඩමියක ආරම්භ කරන්නේ. සලෝන් උපුලි ඇකඩමිය ආයතනයේ ඒ හරහා ප්‍රථම වතාවටයි වෙනසින් මේ විදිහට අද දවසේදී තමන්ගේ දරුවන් සඳහා තමන්ගේ පළමු කණ්ඩායම සඳහා එන්නේ සහතික ලබා දෙන කටයුතු යොදාගත්තේ. ඒ වෙනුවෙන් පැමිණි ආරාධනය පිළිගෙන පැමිණි සම්භාවනීය ආරාධකේ උපහාර පිළිගැනීමයි ලබා දෙන්නේ. විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වන සියලු දෙනාගේ පැමිණීම ඇයට ශක්තියක්, ඇයගේ ගමන ශක්තියක්, ඇය බලාපොරොත්තු ආකාරයෙන් මේ කටයුතු සාර්ථක කරගන්න ඔබ කාලය කැප කළා, ඔබේ ශ්‍රමය කැප කළා, ඔබේ ධනය කැප කළා. ඒ සියලු දෙයකම බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. ඔබ සියල්ලගේම ශක්තිය නිසා වෙනුනි ඇය මෙතරම් සාර්ථක ගමනක් හේතුව වඩපිටාව නිර්මාණය කරගත්තේ. ඇයට ලබා දුන්නු කුංචු උපකාර මත ඇය පෝෂණය වෙමින් ඒ පෝෂණය වෙලා හැදුණු මහා වෘක්ෂයක් විදිහට ඇය ඇගේ සෙවණේ තවත් පැල දහස් ගණනකට හැදෙන්නට ඉඩ ලබා දෙන්නට අවශ්‍ය වන මූලාරම්භය ලබාගෙන තිබෙන්නේ. මෙතෙන් සිට වසරක් පාසා කණ්ඩායම් කිහිපයක් ඇගේ පාසල මගින් එන්වීක උත්සාහතික ලබා ගැනීම තවතවත් ඉදිරියට තමන්ගේ මගේ ආරාධනාව පිළිඅරගෙන හැම දිනාටම ස්තුති කරනවා.
දරුවනේ විශේෂ කෝදයක් කියන්නේ. අද ඔයගොල්ලෝ NVQ සහතිකයකට තමයි මේ අත්පොත දැක්ුවේ. මම දන්නවා රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යන දරුවෝ මේ අතර ඉන්නවා. පුතේ ඔයගොල්ලන්ගේ ඊළඟ අරමුණ ගෝල් එකක් තියාගන්න මෙන්න මේ ඊළඟ අවුරුද්ද එහෙම නැත්නම් තව අවුරුදු දෙකකින් මම ඉන්නේ මෙතන. ඊට පස්සේ මම මගේ පවුලට ශක්තියක් වෙනවා. ජවයක් වෙනවා. මම උපයනවා මං පවුල තුල සහ සමාජය රට ලෝකය මේ ලෝකයම බබලවන්න මේ අද මගේ සහතික පාත්‍ර ලැබුණු දුවදරුවෝ වගේම මගේ වර්තමාන ක්ලාසිකේ පාඨමාලාවන් හදාරන දරුවෝ පිරිසක් මේ ඉන්නවා. එයාලට මෙන්න මේ අද මේ දරුවෝ ලැබුවා වූ පියවර ඔයගොල්ලෝ දකින්න ඇති පුතේ. ඔයගොල්ලෝ ඉලක්කයක් තියාගන්න අනාගතයේ අපි මේ විදිහටම සහතික පත්‍රයට උරුමකම් කියනවා. එතකොට අනාගතේ මම දකින්න එක හීනයක් තියෙනවා ගල්ලෑනිස් කියන්න ඕනේ. දාක්ෂව එක්කෙනෙක් හරි මේ රට බබලවන්න ඕනේ ලෝකෙ බබලවන්න ඕනේ. අපේ ආයතනයේ පාඨමාලාවල් හදාරලා පිට රටවල් වල සෑහෙන පිරිසක් ඉන්නව රැකියාවල් කරනවා. ඉතින් ඒ ගොන්න අතර මේ අද සුදුසුකම් ලැබුණු දරුවෝ අනාගතයේ සුදුසුකම් ලබන්න යන දරුවෝ සෑම දිනම ඒ ඉලක්ක කරා යනවා. මගේ එකම අරමුණ දාක්ෂ රටට වැඩදායි ගෝලයෝ පිරිසක් බිහි කරන්න. ඒකට මම මගේ ගුරු මුස්තිය නොතිය උගන්වනවා සාක්ෂි දරනවා ඇති. මෙතන ඉන්න සෑම දරුවෙක් වගේම පිටිපස්සේ ඉන්න වර්තමානයේ ඉගෙන ගන්න දරුවෝ වගේම ශ්‍රේෂ්ඨ ඉදිරියට ඇවිල්ලා ඉන්න දරුවෝ. ඉතින් මේ මට වැඩි උසස් තැනකට යන්න වඩා හැමෝටම පුළුවන් පුතේ. ඉතින් මේ ටික හොඳට හිතට ගන්න ගැටලු වෙනවා පුතේ. අඬපු වාර අනන්තයි දහස් ගණන් වාරයක් කඳුළු ගලපු අවස්ථා අනන්තයි සැරෙන්න එපා. ඉදිරියට තියපු කකුල අපි කියමු පාය නැවත ඉදිරියටම තියන්න ආවසර ගන්න එපා. බාධක වෙනවා. ඒවා ඔක්කොම මේ තුලින් ඉදිරිය කරා යන්න උගන්වපු හැම දෙයක්ම වගේම අලුත් දේවල් අත්දැක බලන්න ලෝකය අලුත් වෙනවා. අපි එතෙන් යන්න. ඉතින් මේ කියපු දේවල් හොඳට ඔලුවට ගන්න හැමෝටම ස්තුති කරනවා. මාගේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට ආවට ස්තුති. විශේෂයෙන් තව දෙයක් මේ ආයතනයේ ලබා දුන්න අපිට මේ හෝටල් පරිසරය යාලට ස්තුතිවන්ත කරන්න ඕනේ. එතකොට අපිට DJ එකක් එතකොට නැටුම් කණ්ඩායම මේ ආදී අපේ කියන්නේ අපේ ෆොටෝ ගත්තු නැත්නම් අපි කියමු පින්තූර ගත්තු අපේ දරුවට මේ වගේම ඔබතුමන්ට නිවේදන කටයුතු කරන්න. මොකද මම හිතනවා ලෝහිතවත් ආයතනය වලට මතක ඇති මේ මහත්මයාගෙන් මට ගොඩක් නිවේදන කටයුතු වලදී සහාය ලැබුණා. ඔබතුමාට ඒ වගේම කරනවා. ඒ වගේම දරුවනේ මට සහාය දුන්නේ හැමෝටම ස්තුතියි. විශේෂයෙන් නිලුකා ලෝකෝ වෙහසක් ධර්මයෙන් මෙතන වැඩ කටයුතු කරා. ශිරෝමගේ මහත්මයා ඔබතුමාට නිලුකා ඔබතුමියගේ මහත්මයාට මම විශේෂ ස්තුතිය අපිට කරනවා. මට දුන්නේ සහායයෙන් අද දවසේ මේ වැඩ කටයුතු අපි මෙතනින් නිමාවටපත් කරන්න යන්නේ. ස්තුතියි සෑම ස්තුතියි කවුරුහරි නගයන්නා එයාට ස්තුතියි. හරි දැන් කොහොමද ඊළ වැඩ ටික පටන් ගන්න හදන්නේ?